මෙන්න මේ කොටස මම දැනට කරගෙන යන්නේ නැහැ. මේ උඩ ටික හොඳේ. මේ තියෙන network devices set එක. හරිද? repeater කියලා උපාංගයක් තියෙනවා. repeat එක කියලා කියන්නේ හොඳට අහගෙන ඉන්න දැන්. හරිද? ලියන්න දෙයක් නැහැනේ. repeat එකෙන් කරන්නේ හිතන්න ඔයාගේ ගෙදර Wi-Fi router එකක් තියෙනවා. හොඳද? Wi-Fi router එක තියෙන ඉස්සරහා සාලේ කියලා හිතන්නකෝ. ඉස්සරහා සාලේ තියෙනවා නම් කුස්සිය පැත්තට යනකොට ඔන්න ගේ පිටිපස්සට වගේ යනකොට ඔන්න ඔයාලගේ router එකේ තියෙන signal strength එක අඩු වෙනවා. සිග්නල් ටික එන්න අඩු වෙනවා. දැකලා තියෙන Wi-Fi router එකේ උඩින් අර පෙන්වන්නේ Wi-Fi මාකේ. ඕක එන්න අඩු වෙනවනේ. රිපීට් එකකින් කරන්නේ අන්නේ මෙන්න මේ තියෙන මේ අඩු වෙන කතන්දරේ. මෙහෙම තියෙන එක ටික ඔන්නෝම අඩු වෙනවා. මෙන්න මේ අඩු වෙන එක ආපහු රිපීට් එක හරහා මෙහෙම අඩු වෙන එක ආපහු රිපීට් එක හරහා වැඩි එකක් බවට පත් කරලා අර සාමාන්‍ය එන රවුටර් එකෙන් එන සිග්නල් එක ගන්නට හරවන එක තමයි මෙන්න මේ රිපීට් එකෙන් කරන්නේ. හොඳද? දත්ත සංඥාවක් වර්ධනය කොට නැවත සම්ප්‍රේෂණය කිරීම සිදු කරනවා. ඔන්න මතක තියාගන්න රිපීට් එකෙන් ඕක තමයි කරන්නේ. ඊළඟට යනවා හබ් එක කියන එකට. හබ් එක කියලා කියන්නේ දැකලත් ඇති ඕනනම් ඔය මේ කම්පියුටර් ලැබ් වල එහෙම අර එක තැනක ඔන්න පෙට්ටියක් ඔය පැත්තකින් උඩින් හයි කරලා තියෙනවා ලයිට් ගොඩක් පත් වෙන. ඔන්න ඔය වගේ එකක් තමයි මේ හබ් එක කියලා කියන්නේ. හරිද? ඒ හබ් එක කියලා පාවිච්චි කරන්නේ මේ ස්ටාර් ටොපොලොජි කියන එක. හරි තරු ආකාරයේ ස්පර්ශක කියලා දෙයක් තියෙනවා. ස්ටාර් ටොපොලොජියක් හැදෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් තමයි ස්ටාර් ටොපොලොජියක් කියලා කියන්නේ. මැද තියෙනවා මොකක් හරි උපාංගයක්. ඒ උපාංගේ වටේට මෙන්න මෙහෙම පරිගණක සෙට් එකක් එකතු වෙලා තියෙනවා. තේරෙනවද? ඔන්න ස්ටාර් ටොපොලොජි කියන එක මම උගන්වලා නැහැ. දැන් මතක තියාගන්න. හොඳේ. මට විනාඩියක් දෙන්න. හරි. එතකොට දැන් කතා කරේ ස්ටාර් ටොපොලොජි කියන එක ගැනනේ. ස්ටාර් ටොපොලොජි එකේදී කරන්නේ මැද තියෙනවා මොකක් හරි ඩිවයිස් එකක්. ඒ ඩිවයිස් එකට කේබල් වලින් වටේට පරිගණක සම්බන්ධ වෙලා තියෙනවා. පරිගණක ඔක්කොම එක කේබල් එකකින් මේ මැද තියෙන උපාංගයට සම්බන්ධ වෙනවා. අන්නේ මැද උපාංගය තමයි මේ ඔක්කොම ඩිවයිසස් ටික හසුරුවන්නේ. අන්තර්ජාල සම්බන්ධතාවය හම්බෙන්නේ මෙන්න මෙයාට. හොඳද? මෙයා තමයි කෙලින්ම ගිහිල්ලා
ඔන්න රවුටර් එකකට හරි මොකේකට හරි සම්බන්ධ වෙන්න කියලා හිතා ගන්නකො. හරි. එතකොට මේ හබ් එක කියලා කියන්නේ අන්න ඒ වගේ මැද තියෙන උපාංගය. මේකේ වටේට මෙන්න මෙහෙම පරිගණක සෙට් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන දැන් පරිගණක හතරක් සම්බන්ධ වෙලා තියෙනවා. හොඳද? එතකොට මේක ස්ටාර් ටොපොලොජියේ මධ්‍ය උපකරණය ලෙස භාවිතා කරලා මෙන්න මේ වගේ පරිගණක සම්බන්ධ වෙන ආකාරවලදී මධ්‍ය උපාංගයක් විදිහට පාවිච්චි කරනවලු. මෙමගින් තමා වෙත ලැබෙන සියලුම සංඥා මෙන්න මේකට හම්බෙන සියලුම සංඥා ටික හරිද? ඊට සම්බන්ධ අනිකුත් සියලුම පරිගණක වෙත සම්ප්‍රේෂණය කරයි. ඔන්න ඕකෙන් අදහස් කරන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් මෙතන පරිගණක හතරක් තියෙනවානේ A B C D කියලා. ඔන්න දැන් A කියන පරිගණකයට මොකක් හරි මැසේජ් එකක් යවන්න ඕන වෙලා තියෙනවා මේ D කියන එක්කෙනාට. මෙන්න මේ A කියන කෙනාට මෙහෙම ගිහිල්ලා D ට පණිවිඩයක් යවන්න ඕන. මේ වගේ වෙලාවකදී මෙයාට පණිවිඩයක් යවනවා නම් ඒක මෙයාට විතරක් නෙමෙයි ලැබෙන්නේ. මෙයාට පණිවිඩයක් ආවොත් ඒ පණිවිඩය මෙයාටත් යනවා මෙයාටත් යනවා. හැබැයි මේවට ගියාට වැඩක් නැහැ. මෙයාලට ඒ පණිවිඩය වැඩක් නැහැ. යවන්න ඕන මෙයාට විතරයි. හැබැයි මේ උපාංගේ විදිහට මේකට මොනවද හම්බෙන්නේ? වටේ තියෙන ඔක්කොටම බෙදලා දානවා. එයාට කාටද හම්බෙන්න ඕන කාටද හම්බෙන්න ඕන නැත්තේ කියන එක තීරණය කරන්න බෑ. හබ් එක කියලා කියන්නේ බාල උපාංගයක් කියලා හිතා ගන්නකො. මෙයා ටිකක් හොඳ එකක් නෙමෙයි. ඇයි හොඳ එකක් නෙමෙයි කියන්නේ? මෙයාට මොන හරි දෙයක් කාට හරි යවන්න කියලා දුන්නොත් මෝ එක හැමෝටම යවනවා. ඒ හැමෝටම යවනවා බොරුවට මේ මෙයාලට යවනවා මේ ඒකට එහෙම යවනවා නම් මොකද හැදෙන්නේ? අර බොරු නෙට්වර්ක් ට්‍රැෆික් එකක් බිල්ඩ් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අනවශ්‍ය ජාල තදබදයක් නිර්මාණය වෙනවා. ඇයි මෙයාලටත් යනවා මෙයාටත් යනවා මෙයාටත් යනවා. එතකොට නෙට්වර්ක් එකත් ස්ලෝ වෙන්න පටන් ගන්නවා. ඒතර හබ් එක කියලා කියන්නේ හොඳ උපාංගයක් නෙමෙයි. මෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න ඊළඟට තියෙනවා හබ් එක වගේම වැඩ කරන ස්විච් එක කියලා. ස්විච් එකත් හබ් එක වගේම තමයි. හැබැයි මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ ස්විච් එක අදාළ උපකරණයට විතරක් අදාළ පරිගණකයට Aට යවන්න ඕන නම් B ට මැසේජ් එක මේ ස්විච් එකට පුළුවන් ඒක හරි කෙනාට විතරක් යවන්න. මෙහෙම යවන්න පුළුවන්. කෙලින්ම මෙයා ගාවට යවන්න පුළුවන්. මෙයාලට මේක හම්බෙන්නේ නැහැ. ඒතර හබ් එකේ නම් මොකද්ද වෙනස? ආවොත් මොකක් හරි මැසේජ් එකක් ඔක්කොටම යනවා. හැබැයි ස්විච් එකේදී අදාළ උපකරණය වෙත විතරක් යවන්න පුළුවන්. ඒකට අපි පාවිච්චි කරනවා මේ MAC address කියලා දෙයක්. MAC address කියන එක ගැන අර ටියුට් එකේ කතා කරන්න තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. MAC address කියලා කියන්නේ උපාංගයට ආවේනික address එකක්. ඔයාලගේ ෆෝන් වලත් තියෙනවා settings වලට ගිහිල්ලා about වල බැලුවොත් එහෙම Wi-Fi MAC address කියලා එකක් එහෙම බලා ගන්න පුළුවන්. ඒ කියලා කියන්නේ ඔයාගේ උපාංගයට අනන්‍ය වෙච්ච උපාංගයටම විතරක් තියෙන මේ ලෝකෙම ඔයාගේ උපාංගයට විතරයි මේ MAC address එක තියෙන්නේ. කියන්නේ එක උපාංගයක් නිර්මාණය කරොත් එහෙම ඒ උපාංගයට විතරක් අනන්‍ය වෙච්ච අංකයකට තමයි MAC address එක කියලා කියන්නේ. එතකොට මේ උපාංග එකින් එකට MAC address තියෙනවා. එතකොට මේ ස්විච් එකට හම්බුනොත් ඒ කියනවා මට මෙන්න මේ MAC අපි හිතමුකෝ C කියන MAC address එකට විතරක් මේ මැසේජ් එක යවන්න. එතකොට මම මොකද කරන්නේ? මෙතනට එනවා C කියන MAC address එක කොහෙද තියෙන්නේ කියලා බලනවා. ආයෙක තියෙන මේ තුන්වෙනි පෝට් එකේ යවනවා මෙන්න මෙයාට මැසේජ් එක. මෙයාලට යනවද? මෙයාලට මැසේජ් එක යන්නේ නැහැ. එතකොට ස්විච් එක කියලා කියන්නේ හබ් එකට වඩා හොඳ උපාංගයක්. MAC address භාවිතා කරමින් අදාළ පරිගණකයේ වෙතරම දත්ත සම්ප්‍රේෂණය කිරීම මේ වගේම සිදුවේ කියලා තියෙනවා. මේක ඔය data link layer කියන එකේ ක්‍රියාත්මක වෙනවලු. ඒක දැනට අපිට ඕන වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අපිට හම්බ වෙනවා දැන් ඔන්න network උපාංග තුනක් ගැන කතා කරා. දැන් අපිට හම්බ වෙනවා මේ bridge කියලා එකක් ගැන. ඇත්තටම bridge එකක් කියන්නේ මොනවා හරි දෙයක් මෙහෙම හිතන්නකො මෙන්න මෙහෙම මෙතන දූපතක් තියෙනවා. මෙතන දූපතක් තියෙනවා. මේ දූපත් දෙක යාවෙන්න මෙහෙම පාලමක් හදලා තියෙනවා. බ්‍රිජ් එක කියලා කියන්නේ ඔන්න ඔය පාලමක් වගේ දෙයකට. තේරුණානේ? බ්‍රිජ් එකෙන් කරන්නේ පාලමක්. මේ තියෙන්නේ එක ජාලයක්. මේ තියෙන්නේ network A කියන එක. මේ network A එක, මේ තියෙන්නේ network B එක. ඔන්න ඔය වගේ ලොකු network දෙකක් සම්බන්ධ කරන්න විශාල ස්ථානීය ප්‍රදේශ ජාල. කුඩා කොටස් වලට බෙදා වෙන් කිරීමට බ්‍රිජ් භාවිතා කරයි. වෙන් කරන්නත් එහෙමයි ලොකු දෙකක් ඒ කියන්නේ තියෙන දෙයක් එකට සම්බන්ධ කරන්නත් මේකදී සම්බන්ධ කර බෙදා වෙන් කරනවා කියලා කියන්නේ සම්බන්ධ කරනවා කියන එකමනේ. හරිද? ඔය දෙකම කියා ගන්න බෑ. ඒතර ලොකු එකක් විශාල ස්ථානීය ප්‍රදේශයක් කුඩා කොටස් වලට බෙදලා ඒක පාලනය කරන්න බ්‍රිජ් එක පාවිච්චි කරනවා. හරිද? මොනවම මතක තියාගන්න හැබැයි බ්‍රිජ් එක අපිට අඳින්න එන්නේ නැහැ. රූප සටහන් වලදී මේ බ්‍රිජ් එක කියන එක අපි වැඩි පාවිච්චි කරන්නේ නැති තරම්. ඒ වෙනකොට අපිට ගැළපෙන උපාංග තියෙනවා. ඒ කියන්නේ අපිට අඳින්න තියලා තියෙන බ්‍රිජ් එකට අදාළ ඒවා නෙමෙයි. හරි. ඊළඟට රවුටර් එක. රවුටර් එක කියන එක අපි දන්න උපාංගයක්. රවුටර් එකෙන් මොකද්ද කරන්නේ?
එකිනෙකට වෙනස් ජාල දෙකක් සම්බන්ධ කිරීමට රවුටර් එක යොදා ගන්න. හරිද? සාමාන්‍ය රවුටර්ස් තමයි බ්‍රිජ් කියන දේවල් පාවිච්චි කරන්නේ හරි අඩුවෙන්. හරි නෙට්වර්ක් ලේයර් තුල ක්‍රියාත්මක වේ. IP ලිපිනේ අදාළ දත්ත පැකට් මාර්ගගත කිරීම අවශ්‍ය පරිගණකයට පමණක් දත්ත සම්ප්‍රේෂණය කිරීම මේ වගේ සිදුවේ. මහා දෙයක් නෙමෙයි රවුටර් එකෙන් කරන්නේ මොකද්ද? ජාල දෙකක් සම්බන්ධ කරන එක. හරියට නිකන් හිතන්න ඔයාලා ගෙදර රවුටර් එකක් තියෙනවා. ওই රවුටර් එක හරහා ඔයාලා ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙනවා. ඒතර ඔයාලා ගෙදර චූටි ජාලයක් තියෙනවා. මහා පරිමාණ ජාලයකට රවුටර් එක හරහා සම්බන්ධ වෙනවා. ඒක තමයි මෙතනදී වෙන්නේ. රවුටර් එක කියන එක දන්න දෙන්නේ. හරි ඊළඟට යමු ඊළඟ උපාංගය මොකක්ද කියලා බලමු. ගේට්වේ එක. ගේට්වේ එකක් කියලා කියන්නේ අපි මේකට සිංහලෙන් කියනවා ඔන්න ලියා ගන්න. මේකට කියනවා දොරටු මං කියලා. දොරටු මං. ඔන්න ගේට්වේ කියලා කියන්නේ දොරටු මං කියන එක. මෙමගින් ප්‍රොටෝකෝල් එකක් තවත් ප්‍රොටෝකෝල් එකක් බවට පරිවර්තනය කරයි. ඒ කියලා කියන්නේ රවුටර් එකට බෙහෙවින් සමාන වෙනවා කියලා කියනවා. ප්‍රොටෝකෝල් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි අන්තර්ජාලය පාවිච්චි කරද්දී ඔය ලින්ක් වලදී එහෙම ඔය නිකන් වෙබ් ඇඩ්‍රස් එකක් එහෙම යනකොට දැකලා තියෙනව නේද https // කොහෙද මෙහෙම 32ක්ද කොහෙද තිබිලා www.google.com කියලා මෙන්න මේ තියෙනව නේද http කියලා. එහෙම දැකලා ඇති මං හිතන්නේ. ඔය ලින්ක් එකක් එහෙම දකිනකොට මෙන්න මෙහෙම කොහෙදි හරි මෙහෙම දෙයක් ඇහැ ගැටිලා ඇති https කියලා. මෙන්න මේ වගේ ඒවා තමයි ඔය ප්‍රොටෝකෝල් එකක් කියලා කියන්නේ. හරිද? එතකොට මේකේ ක්‍රියාකාරීත්වය බලන්න ප්‍රොටෝකෝල් එකක් තවත් එකකට හරවනවා කියලා. හරිද? දැනට එච්චර විතරක් මතක තියාගන්න අපි අඳින්න යන නෙට්වර්ක් ඩයග්‍රෑම් හින්දා මෙන්න මේ ටික ගොඩාක් ගැඹුරට මේවා වුණ වෙන්නේ නැහැ ඩයග්‍රෑම් එක අඳින්න. ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන උපාංග සෙට් එක. හරිද? මම හිතනවා ඒකේ ලොකු ගැටලුවක් නැතුව ඇති කියලා. මේ පාඩම් කරගන්න ඕන කොටසක් තිබ්බා. ඒව ගැන දැනට හිතන්න යන්න එපා. හොඳද? අපි බලමු මොනවද මේ නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් අඳිනකොට ඕන වෙන සිම්බල්ස් කියලා. හරිද? මේවා ඒ විදිහටම ඕන වෙන්නේ නැහැ. කම්පියුටර් එකක් නම් අපි සාමාන්‍යයෙන් මේ විදිහට අඳින්න පුළුවන්. හරිද? ෆයර්වෝල් එකක් නම් අපිට මෙහෙම අඳින්න බෑ. බැරි නම් මෙහෙම කියලා ලිව්වා. ඇතුලේ ෆයර්වෝල් කියලා ලිව්වත් කමක් නැහැ. හරිද? ඔය හැම උපාංගයක්ම අඳින්න ඕන නැහැ. සර්වර් එකකුත් මෙන්න මේම කොටුවක් ඇඳලා සර්වර් කියලා ලිව්වා. හරිද? මේවා නම් ඕන වෙන්නේ නැහැ. ලැප්ටොප් කියලා කතන්දරයක් ඕන වෙන්නේ නැහැ. ස්විච් එකත් අපිට මෙන්න මෙහෙම ඇඳ මෙහෙම කොටු හතරක් විතර බෙදලා ඔන්න ඔය ඇතුලේ මෙතනින් ස්විච් කියලා ලිව්වා නම් ඇති. හරිද? ඔයාලට ඕන නම් මේවා කෙටින් ලියා ගන්න. ඉතින් මෙහෙම ෆයර්වෝල් කියලා ඇතුලේ ලියන්න පුළුවන්. රවුටර් එකත් ඉතින් මෙහෙම අඳින්න පුළුවන් අපිට. හරිද? එහෙම නැත්නම් ඉතින් නිකන් මේකටත් කොටුවක් ඇඳ රවුටර් කියලා ලිව්වොත් කමක් නැහැ. හැබැයි ඉතින් ලේසි උපාංග ටික පිළිවෙලට ඇඳ ගන්න. මෙහෙම ඇඳලා මේක මෙහෙම දාලා මෙහෙම අඳින්න පුළුවන් රවුටර් එක. හරිද? ඊට පස්සේ ක්ලවුඩ් එකක් නම් අනිවාර්යෙන් මෙහෙම වලාකුලක් අඳින්න. හරිද? ඔහොම අඳින්න බැරි නම් මෙහෙම වලාකුලක් හරි අඳින්න. ඒක නම් කැතයි. එහෙම වලාකුලක් හරි ක්ලවුඩ් එකට නම් අඳින්න ඕන වලාකුලක් හරි ක්ලවුඩ් එකට අඳින්න මේ LAN මීඩියා කියලා කියන්නේ අපි ඔය ඉරි ගහන්න එක එක පරිගණක සම්බන්ධ වෙන්න. ඔන්න ඔයාලට තමයි මේ LAN මීඩියා කියලා කියන්නේ මේවා එහෙම ඉතින් ඕන වෙන්නේ නැහැ. හරි වයර්ලස් රවුටර් කියලා එහෙම ඔය වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. ෆයර්වෝල් එක මෙහෙම අඳින්න බැරි නම් ඉතින් මේ කොටුවක් ලියලා ෆයර්වෝල් කියලා ලිව්වත් කමක් නැහැ. හරිද? මේක මොන හරි තියනවද අංජන ලියා ගන්න. මම හිතන්නේ ලොකු දෙයක් නැතුව ඇති. අපි ඩයග්‍රෑම් අඳිනකොට ඔක් ගැන කතා කරමු. හොඳද? මොන බලාගන්න මෙතන මේ client server configuration කියන්නේ මොකක්ද කියලා. client server configuration එකක් කියලා කියන්නේ server පරිගණකයක් තිය. උදාහරණයක් ගත්තොත් එහෙම ඔයාලා banking app පාවිච්චි කරනවනේ. එතකොට banking app එකේ ඔයා bank එකේ කවුද? ඔයා phone එකකින් යනවනම් ඔයා client කෙනෙක්. bank එක මෙතන තියෙනවනේ. bank එකට ඔයා මොකක් හරි wireless connection එකක් කරා සම්බන්ධ වෙනවා. එතකොට ඔයා සහ බැංකුවේ තියෙන පරිගණකය අතර සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙන එකට තමයි අපි කියන්නේ client server configuration කියලා. හරිද? මෙහිදී ජාලයේ වැඩි වගකීමක් server පරිගණකයේ විසින් දරයි. මේකට මොන හරි මගුලක් වුණොත් එහෙම කිසිම ජාලයක් මේක ඇතුලේ නිර්මාණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට මේකට සම්බන්ධ වෙන්නත් බෑ. මෙයාට ඔයාට මොකක් හරි මැසේජ් එකක් එවන්නත් බෑ. තේරුණානේ? එතකොට client server configuration එකේදී නම් අනිවාර්යෙන් මෙන්න මෙයා තමා බහුලව ඒ කියන්නේ මෙයා තමා හොඳටම තින්න ඕන කෙනා. සර්වර් පරිගණක කියන්නේ බැංකුවට මොකක් හරි හැකර් ප්‍රහාරයක් එල්ලුනොත් එහෙම ක්ලයන්ට්ලට වැඩක් කරගන්න පුළුවන්. බැහැ. හරිද? සියලුම දත්ත සැකසීම් සහ ගබඩා කිරීම සර්වර් පරිගණකයේ හරහා සිදුවේ. ඔයාලගේ මොබයිල් ඇප් එකේ ඔයාලා දත්ත ගබඩා කරලා තියාගන්නේ නැහනේ. මොබයිල් ඇප් එකේ සල්ලි ගබඩා වෙලා නැහනේ. ඒ සල්ලි ඔක්කොම ගබඩා වෙලා තියෙන කාගාවද? මෙන්න මෙයා ගාව. සියලුම මේ පාරිභෝගිකව සම්බන්ධ වෙන්නේ මෙන්න මෙයාට. බැංක් එකේ ඉන්න ප්‍රධාන පරිගණකයට තමයි සම්බන්ධ වෙන්නේ. එක එක කස්ටමර්ස්ලා.
ක්ලයන්ට් කෙනෙක් කියලා කියන්නේ සර්වර් පරිගණකය හරහා සේවාවක් ලබා ගන්න පරිගණකය මෙලෙස හඳුන්වයි කියලා දෙනවා. මේක ගැටටික පේන්නේ නැත්තම් ලියා ගන්න. සර්වර් පරිගණකය හරහා සේවාවක් ලබා ගන්නා පරිගණක මෙලෙස හඳුන්වයි. මේකෙන් වැඩක් කරගන්න කට්ටියට තමයි අපි ක්ලයන්ට්ලා කියලා කියන්නේ. මේවට කියනවා සේවා ලාභියෝ කියලා. සේවා ලාභී පරිගණක කියලා අපි සිංහලෙන් කියනවා. සේවා ලාභී. හරිද? එතකොට සර්වර් කියලා කියන්නේ සේවා දායක. සේවා දායක පරිගණක කියලා කියනවා. දායක. සේවා දායක පරිගණකයයි සේවා සපයන කෙනා තමයි සේවා දායකයා කියලා කියන්නේ. සේවාව ලබන කෙනා සේවාලාභියා කියලා කියනවා. සේවාලාභී පරිගණක. හරිද? ඔන්න ඕක තමයි client server configuration කියලා කියන්නේ. මට මතක විදිහට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බ චූටි ඩයග්‍රෑම් එකක් අඳින්න. හරිද? හරි. මෙතන තියෙන්නේ මේ එක එක සර්වර් සෙට් එකක් ගැන. මට මතක විදිහට මේ ටික දුන්නද මන්දා මතක නෑ මට. දුන්න නැත්තම් බලා ගන්න. හරිද? සර්වර් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවනේද? අර අපි උඩින් කතා කරා වගේ සේවාවක් සපයන මොකක් හරි ප්‍රධාන පරිගණකයක් තමයි සර්වර්. පොඩ්ඩක් ඉන්න. හරි. ඔන්න පළවෙනි සර්වර් එක. වෙබ් සර්වර් එක කියලා කියන්නේ අපි ඉන්ටර්නෙට් එකට යනවා නේද? ඉන්ටර්නෙට් එකේ ඔය මේ වෙබ්සයිට් ගබඩා වෙලා තියෙන්නේ. අන්න ඒකට තමයි සරලවම වෙබ් සර්වර් එක කියලා කියන්නේ. අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා මේ තියෙන ඉන්ටර්නෙට් එක. හරිද? අපි ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අපි යනවා ni.lk කියන එකට. ni.lk. ni.lk කියලා කියන්නේ අර National Education සයිට් එකක් තියෙන අන්න ඒකට. එතකොට අන්තර්ජාලය හරහා අදාළ ඔන්න වෙබ් සර්වර් එකට සම්බන්ධ වෙනවා. වෙබ් පිටු ගබඩා කර ගැනීමට වෙබ් සර්වර් යොදා ගනී. වෙබ් සර්වර් තුල ගබඩා කර ඇති පිටු ක්ලයන්ට් පරිගණක දක්වා සම්ප්‍රේෂණය කිරීමට අර HTTP ප්‍රොටෝකෝල් කියලා කියන්නේ. අර HTTPS කියලා අර අපි ලින්ක් එක අවසානයේ තියෙන්නේ. මේ මෙතනත් මම ඔයාලට ඕනම් පෙන්නන්නම් මෙතන නම් නැතුව ඇති. නිකන් හිතන්නකෝ යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. Zoom පැකේජ් එකක් තියෙන්නේ. බලමු මේ තියෙන්නේ. HTTPS call google-drive.com කියලා මෙන්න මෙතන තියෙනව නේද? මෙන්න මේක තමයි HTTP එක. පේනව නේද අන්දනා? මෙන්න මේක. ලින්ක් එකකට ගිහම ඔන්න ඔහම තමයි පෙන්නන්නේ. හරිද? ලින්ක් එක මෙතනින් මේක තියෙනවා. අදාළ ෆයිල් එක කතන්දරය ඔහම තියෙනවා. මෙන්න මේක තමයි HTTP කියන එකෙන් කියන්නේ. හරිනේ? හොඳයි. එක එක වෙබ් සර්වර්ස් වර්ග සෙට් එකක් තියෙනවා. මෙතන Apache කියලා තියෙනවා. IIS ඔය ටික ඉතින් ලොකෝට ඕන දේවල් නෙමෙයි. හරිද? ඊළඟට අපි බලමු මේල් සර්වර් එක. මේල් සර්වර් එක කියලා කියන්නේ දැන් සරලවම මේල් කියලා කිව්වොත් එහෙනම් මොනවද මේ? ඊමේල් කතන්දරයක් තමයි මෙතනින් යන්නේ. provide email facilities. එහෙම නැත්නම් මේල් පණිවිඩයක් තබා ගැනීමටත් අදාළ පුද්ගලයා වෙත යැවීමටත් මේල් සර්වර් භාවිතා කරයි. මෙන්න ක්ලයන්ට් පරිගණකයේ තියෙනවා මේල් සර්වර් එක හරහා ඉන්ටර්නෙට් එකෙන් ඔන්නෝම විදිහට යනවා ඊළඟ පරිගණකයට. මෙන්න මෙතන ඉඳලා මෙතනට යනවා මේ ඔය විදිහට යනවා. හරිද? මෙතන දැන් දෙකක් තියෙනවා. එකක් තමයි යවන එක සහ ලබා ගන්න එක. send කිරීමට SMIP ප්‍රොටෝකෝලයක්. හරිද? SMIP පාවිච්චි කරන්නේ මොකේද? send කරන්න. receive ලබා ගැනීමට POP හරි IMAP හරි ප්‍රොටෝකෝල් භාවිතා කරයි. SMTP කියලා කියන්නේ මොකද්ද? simple mail transfer protocol. මේක පාවිච්චි කරන්නේ send කරන්න. මේ තියෙන්නේ POP කියන්නේ මොකද්ද? Post Office Protocol. එහෙම නැත්නම් IMAP කියලා කියන්නේ Internet Message Access Protocol. මේ දෙකෙන් මොකක් හරි එකක් පාවිච්චි කරනවා receive කරන්න. බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ. ඔන්න client පරිගණකය SMTP කියලා කියන්නේ send කරනවා message එකක්. ඒක ලබා ගන්නවා mail server එක.
මේල් සර්වර් එක සෙන්ඩ් කරනවා. මෙතනත් මේ සෙන්ඩ් කරනවා ඉන්ටර්නෙට් එකට. ඉන්ටර්නෙට් එකෙන් ඒක සෙන්ඩ් කරනවා ඊළඟ පරිගණකයට අයිති මේල් සර්වර් එකට. ඒ පරිගණකය පෝස්ට් ඔෆිස් ප්‍රොටෝකෝල් එක හරහා මෙන්න මෙයා රිසීව් කරගන්නවා. එතකොට මේ ඔක්කොම යවනවා. මේකත් යවනවා. මේක මෙයාට ලබා ගන්නවා. මෙයා ලබා ගන්න මොකෙන්ද? පෝස්ට් ඔෆිස් ප්‍රොටෝකෝල් එකෙන්. තේරුණා නේද? SMIP පාවිච්චි කරන්නේ SM මේ TP නේ. මෙතන IP කියලා තියෙන සිම්පල් මේල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් SMTP පාවිච්චි කරනවා. මෙතන හැමදාම IP කියලා තියෙන ඕක පොඩ්ඩක් ටිපෙක්ස් එකක්වත් තියෙනවා නම් ටිපෙක්ස් කරගන්න. හරිද? SMTP පාවිච්චි කරනවා. මෙතන සෙන්ඩ් කරනවා. මේක ඉන්ටර්නෙට් එකට සෙන්ඩ් කරනවා. ඉන්ටර්නෙට් එක මෙයාට සෙන්ඩ් කරනවා. මෙයා පෝස්ට් ඔෆිස් ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරලා ක්ලයන්ට් එක ලබා ගන්නවා. රිසීව් කරන්න පෝස්ට් ඔෆිස් ප්‍රොටෝකෝල් සෙන්ඩ් කරන්න SMTP පාවිච්චි කරනවා. හරිද? ඔන්න ඔය ටික තමයි ඔය කතා කරන්න තියෙන්නේ. හරි. ඊළඟට private IP addresses කියලා දෙයක් අපි කතා කරා මතකද දන්නේ networking වලදී. network address කරනකොට කතා කරාද මතක නෑ මට. කතා කරේ නැත්නම් ඔන්න දැන් ඉගෙන ගන්න. private IP address එකක් කියලා කියන්නේ හිතන්න ඔයාලගේ තියෙනවා කම්පියුටර් ලැබ් එකක්. හරිද? මෙතන ඉන්ටර්නෙට් එක තියෙනවා. ඔන්න ඉන්ටර්නෙට් එක තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් කොහෙන් හරි අවුට් එකකින් හරි කොහොම හරි හම්බෙලා ඔන්න ඉස්කෝලේ තියෙන කම්පියුටර්ස් ලැබ් එකට ඔන්න අන්තර්ජාලය හම්බෙනවා. මේකේ තියෙනවා කම්පියුටර්ස් 10ක් විතර. හරිද? මේක හරිද මේ හම්බෙච්ච එක පොඩි නෙට්වර්ක් එකක්. අපි ඒකට කියනවා ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් කියලා. LAN එකක් කියලා කියනවා. හරිද? මේ LAN එකට මේකට කියන විශේෂ නමක්. හරිද? මේකට කියනවා LAN එකක් කියලා අපි. ලෝකල් ඒරියා නෙට්වර්ක්. ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා අපි කියන්නේ මේකට. හරිද? ඒක වුණ වෙන්නේ නැහැ දැනට. මම මේක පැහැදිලි කරන්න විතරක් කියලා දෙන්න. එතකොට මෙන්න මේ LAN එක ඇතුලේ මේ චූටි ස්ථානීය ප්‍රදේශ ජාලය ඇතුලේ හදනවා ප්‍රයිවට්ලි පාවිච්චි කරන්න පුළුවන් මෙයාලට විතරක් අයිති මේ කට්ටියට විතරක් ඇක්සස් කරන්න පුළුවන් නෙට්වර්ක් එකක් නිර්මාණය වෙනවා. එතකොට මේක අන්තර්ජාලයට සම්බන්ධ වෙලා නැහැ දැන්. මෙයාලා අතරේ දත්ත sannivedanaya කරන්න පුළුවන්. හරිද? මෙතන එක පරිගණකයක් විතරයි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ private IP range ටිකක් තමයි මේ තියෙන්නේ. private IP address පරාස ටිකක් තමයි ඔන්න ඔය තියෙන්නේ. හරිද? class A එකක් නම් හරිද class A එකක් නම් මෙන්න මේ range එකලු. class B එකක් නම් මේ range එකලු. class C එකක් නම් මේ range එකලු. ඕක ඉතින් මතක තියාගන්න තමයි තියෙන්නේ. හරිද? මෙතන මේ තියෙන්නේ මෙතන මේ බිංදුව ටික තමයි ඔය 255 වෙලා තියෙන්නේ. මෙතන මේ බිංදුව ටික තමයි මේ 255. එතන මේ බිංදුව තමයි මේ 255 වෙලා තියෙන්නේ. හොඳද? ඕක තමයි range ටික. එතකොට ක්ලාස් A එකක් නම් 10න් පටන් ගන්නවා. ගොඩාක් වෙලාවට ඔය පරිගණකවල පාවිච්චි කරන්නේ පරිගණක කම්පියුටර්ස් ලැබ් වල පාවිච්චි කරන මෙන්න මේ ක්ලාස් A කියන එක. මේ 10න් තමයි පටන් ගන්න. අපි ඔය කම්පියුටර්ස් වල එහෙම සමහර ඒ වගේ ඔයාලගේ ඉස්කෝලේ තියෙනවද බන්දා? ඒ කියන්නේ ගහලා තියෙනවද දන්නේ නැහැ. ඔය කම්පියුටර්ස් වල ගහලා තියෙන චුටි ස්ටිකර් එකක්. ඒ පරිගණකයට අයිති IPL ලිපිනේ මොකක්ද කියලා. හරිද? ඔය 10න් පටන් ගන්න ඇඩ්‍රස් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් ඔය කැම්පස් වල, කම්පියුටර් ලැබ් වල, ස්කූල් වල ඒ කියන්නේ ප්‍රයිවට් IP ඒවා තමයි පාවිච්චි කරන්නේ. ආයතනවල ඒතර පරිගණක ටික එකට සම්බන්ධ වෙලා තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. හරිද? එතකොට ඔන්න ඔය ප්‍රයිවට් IP ඇඩ්‍රස් කතන්දරේ ඕන වෙනවා මෙන්න මේ ප්‍රොක්සි සර්වර් එක කියන එකට. හරිද? මේ ප්‍රොක්සි සර්වර් එක කියලා කියන්නේ අර ප්‍රයිවට් IP ඇඩ්‍රස් සම්බන්ධ වෙනවා තිබ්බනේ මේ උඩ. මෙන්න මෙතන මේ ප්‍රයිවට් IP ඇඩ්‍රස් ටික සම්බන්ධ වෙලා මෙයාලා එක පරිගණකයකට විතරයි ඉන්ටර්නෙට් සම්බන්ධතාවය හම්බෙන්නේ කියලා මම මෙයා කියව නේද? මෙන්න මෙයාට විතරයි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. මෙයා හරහා තමයි මේ අනිත් හැමෝටම අන්තර්ජාල සම්බන්ධතාවය හම්බෙලා තියෙන්නේ. හරියට නිකන් පන්ති ඉන්නවා පන්ති නායකයා. පන්ති නායකයා යටතේ ඔන්න අනිත් ළමයි ඔක්කොම වැඩ කරනවා. වැඩ කරනවා කියලා හිතන්නකෝ. නැත්නම් කණ්ඩායම් නායකයා කියලා හිතන්නකෝ. නිකන් ආමි එක නිකන් කෝපරේට් කෙනෙක් හරි කවුරු හරි හිතන්නකෝ. මෙයා යටතේ මේ ඔක්කොම ටික වැඩ කරනවා. හරිද? මෙයා තමයි තීරණය කරන්නේ කොයි කෙනාටද එළියට යන්න පුළුවන් කොයි කෙනාද ඇතුළට එන්නේ. කවුද එළියට යන්නේ කවුද ඇතුළට එන්නේ කියලා පාලනය කරන්නේ මෙන්න මෙයා. අන්න ඒව පාලනය කරනවා වගේ මෙන්න මේ කෙනා තමයි මෙතන ප්‍රධාන කෙනා වෙන්නේ. හරියට නිකන් මෙන්න මේ ප්‍රොක්සි සර්වර් එක වගේ. පරිගණක ඔක්කොම පොඩි පොඩි පරිගණක ටික සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රොක්සි සර්වර් එකට. මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද?
ප්‍රයිවට් රේන්ජ් එකක්. මේ තියෙන්නේ ප්‍රයිවට් රේන්ජ් එකක්. එතකොට මෙයාලට හිතුමනාපිට වැඩ කරන්න බෑ. මෙයාලට හිතුණු ගමන් ඉන්ටර්නෙට් එකට යන්න බෑ එළියට. මෙතන ඉන්ටර්නෙට් එක තියෙන්නේ. මෙයා හරහා තමයි යන්න ඕන. මූ යන්න දුන්නේ නැත්නම් එහෙම. මෙයා යන්න දුන්නේ නැත්නම් මොකද කරන්නේ? මේ පරිගණකයට ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්න බෑ. අහලා තියෙනවද දන්නේ නැහැ. ඔය ඔෆිස් වල ඉන්න කට්ටිය ඉන්නේ. ඔෆිස් වලට කම්පියුටර්ස් දීලා තියෙනවා. හරිද? මුන් විවේක කාලේ නිකන් හිතන්නකො ටෙලිග්‍රෑම් එකට ගිහිල්ලා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න ගත්තොත්. Facebook එකට ගිහිල්ලා මේ Facebook එකේ රඟන ගත්තොත්. නැත්නම් TikTok බල බල ඉඳියොත් එහෙම මේ කම්පැනි එකට මේ පරිගණකයේ ඔන්න එක මිනිහෙක් ඉන්නා. ඌ අලුතෙන් ආපු එකේ කෙල්ලෙක් කියලා හිතනවා. කෙල්ලෝ TikTok යනවා හැම වෙලේම. හරිද? එතකොට මෙයා මේ කෙල්ල කරන්නේ හැම වෙලෙම මේ පරිගණකයේ මෙතන ප්‍රොසෙසර් එකක් නැහැ. ඉන්ටර්නෙට් එකට යනවා TikTok බලනවා TikTok අප්ලෝඩ් කරනවා ඔය කතන්දරේ දිගටම වෙනවා. ඩේටා ටිකක් ඕන් අපරාධේ වේස්ට් වෙනවා. මෙයා වැඩක් කරන්නේත් නැහැ. ගහනවා මැදින් ප්‍රොසෙසර් එකක්. හරිද? ප්‍රොසෙසර් එක ගහපු ගමන් මොකද වෙන්නේ? මේ ප්‍රොසෙසර් එක හරහා තමයි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැමෝටම යන්න පුළුවන්ද? බෑ. මෙයා මෙතනින් දුන්නොත් එහෙම මෙයා මේ කෙනාට ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්න දෙන්න එපා මේ පරිගණකයට. මෙයාට TikTok යන්න දෙන්න එපා. මෙයාට Facebook යන්න දෙන්න එපා කියලා මේ ප්‍රොසෙසර් එකෙන් පාලනය කරන්න පුළුවන්. ප්‍රොසෙසර් හරහා පහත් දැක්වෙන කාර්යයන් සිදු කළ හැකියි. මොනවද බලමු ඇත්තටම ප්‍රොසෙසර් එකෙන් කරන්න පුළුවන්? අනවශ්‍ය පුද්ගලයන් පරිගණක ජාලයට ඇතුල් වීම වළක්වන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකෙන් කවුරු හරි හැකර් කෙනෙක් එනවා නම් ප්‍රොසෙසර් එකෙන් එයාව වළක්වලා දාන්න පුළුවන්. ජාලයක් ඔස්සේ දත්ත හුවමාරුව පාලනය කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙයාට මෙහෙට ඉන්ටර්නෙට් එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පාලනය කරන්න පුළුවන් මෙයාට. මෙයාට අවස්ථාව දෙන්නවද නැද්ද කියන එක මෙයාගේ අතේ තමයි ප්‍රොසෙසර් එක අතේ තමයි තියෙන්නේ. අඩවි වලට පරිගණක වල ප්‍රවේශ වීම පාලනය කිරීම සහ අවහිර කිරීම. Facebook යන්න බැරි වෙන්න මෙයාට අවහිර කරලා දාන්න පුළුවන් ප්‍රොසෙසර් එකට. ජාලයේ අභ්‍යන්තර පරිගණක වල තොරතුරු වේගයෙන් ලබා දෙන්න. මෙයා හරහා මෙයාට මැසේජ් එකක් යවුවොත් එහෙම මෙයාට ඕන නම් එකපාර ෂණික මේ ඔක්කොටම පරිගණක වලට යවන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා එන්න ඕනේ නැහැ. මෙහෙම ගිහිල්ලා මේ රවුම ගහලා මෙතනින් මෙහෙම ගිහිල්ලා මේ රවුම හරහා ඇවිල්ලා මෙහෙම එන්න ඕනේ නැහැ. ප්‍රොසෙසර් එකට ආව යවුව ෂණික. ඇතුලේ අභ්‍යන්තරයේ වැඩ කරන පරිගණක වලට වේගවත් දත්ත සැපයීමක් මේ ප්‍රොසෙසර් එක හරහා සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා අන්තර්ජාල සම්බන්ධතාවය හවුලේ භාවිතා කරන්න පුළුවන්. එක එක පරිගණක වලට ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙනවට වඩා කේබල් ගොඩාක් යනවනේ එක එක කට්ටිය සම්බන්ධ වෙනවනේ. ප්‍රොසෙසර් එකට විතරක් සම්බන්ධ වෙනවා. ප්‍රොසෙසර් එක කේබල් එකක් කරා ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙනවා. ඔන්න ඔහොම කරලා අපිට ලොකු ස්පීඩ් එකක් ගන්න පුළුවන්. ප්‍රොසෙසර් එක කියලා කියන්නේ අන්න ඒ වගේ. මේක සාමාන්‍යයෙන් ආරක්ෂක උපාංගයක් විදිහට ගන්නත් පුළුවන්. හරි ජාලය ආරක්ෂා කරගන්න පුළුවන්. ජාලයේ තියෙන පරිගණක ආරක්ෂා කරගන්න පුළුවන්. ඔය වගේ ගොඩාක් වැඩ මේ ප්‍රොසෙසර් එක හරහා සිද්ධ වෙනවා. ඇප්ලිකේෂන් සර්වර් එක කියලා කියන්නේ ලොකු එකක් නෙමෙයි. අපිට ඔන්ලයින් හිතන්න ඔයාලා ඔය Google එකට ගිහිල්ලා ඔය Google Docs එහෙම පාවිච්චි කරනවා නේද? දන්නවද දන්නේ නැහැ. ඒතකොට Google එකේ ඔය Excel sheet දැන් මෙතන මේ උඩ තියෙන මේ Google Drive එක ඊට පස්සේ Gmail ඔන්න ඔය වගේ මොකක් හරි app එකක් පාවිච්චි කරනවා කියලා හිතන්නකෝ. අන්න ඒ ටික තමයි මේ ඇප්ලිකේෂන් සර්වර් එක හරහා තියෙන්නේ. මේ යෙදුම් ව්‍යාපාර විසඳුම් ආදී ගබඩා කර තබා ගැනීමට ඇප්ලිකේෂන් සර්වර් භාවිතා කරයි. හරිද? ඒක ලොකු එකක් නෙමෙයි. මොන වැදගත් දෙයක් තියෙනවා මේ DHCP සර්වර් එක. මේක ටිකක් වැදගත්. මෙන්න මෙයා පොඩ්ඩක් වැදගත්. හරිද? DHCP සර්වර් එකට අපි කියනවා සිංහලෙන් Dynamic Host Configuration Protocol එක කියලා. හරිද? ඒකට කියනවා ගතික කියන එක. ගතික කියන වචනේ දන්නවනේ. ගතිකයි කියලා කියන්නේ වෙනස් වෙනවා වගේ දෙයක් නේ. හරිද? ඒ කියන්නේ අපිට ඕන වෙන විදිහට මේක හදාගන්න පුළුවන් කියලා හිතන්නකො හරි. පරිගණක ජාලයක විශාල කියන්නේ පරිගණක හිතන්න කම්පියුටර්ස් 100ක් විතර තියෙන පරිගණක ජාලයක් තියෙනවා. හරිද? මේ ඔයාලගේ ඉස්කෝලේ ලැබ් එක කියලා හිතන්න පරිගණක 100ක් විතර තියෙනවා. හරිද? එහෙනම් පරිගණක 100ක් තියෙද්දි හැම පරිගණකයකම අනන්‍ය වෙච්ච ලිපිනයක් තියෙනවා. ඒකට අපි කියනවා IP ලිපිනයක් කියලා. IP ඇඩ්‍රස් එකක් කියලා කියනවා. හරිද? ඒතකොට පරිගණක විශාල ප්‍රමාණයක් තියෙනකොට අපි IP ඇඩ්‍රසින් ගැන කතා කරානේ කලින්. පරිගණක වලට පරිගණක ජාල වලට IP ඇඩ්‍රස් එකක් හම්බ වෙනවා කොහොමද? හරිද? මෙන්න IP ඇඩ්‍රස් එකක් හැම පරිගණකයකටම තියෙනවා. හැම පරිගණකයකටම ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙද්දී IP ලිපිනයක් හරහා තමයි යන්නේ. ඇයි IP ලිපිනයක් යනවා කියලා කියන්නේ? අර අපි මතකයි නේද මේ ඩයග්‍රෑම් අදිනකොට IP ලිපින පරාස ගැන ඉගෙන ගත්තා. මේ අතරේ ඉඳලා මේ අතරට IP ලිපින පරාසයක් දීලා තියෙනවා. පළවෙනි පරිගණකයේ IP ලිපිනේ මේක. දෙවෙනි පරිගණකයේ IP ලිපිනේ මේක කියලා. පළවෙනි එකේ යූසබල් එක අවසාන යූසබල් එක කියලා ඔය අතර රේන්ජ් එකක් ගැන කතා කරේ. ඔන්න ඔය IP ලිපින ගැන තමයි මේ කතා කරන්නේ. හරිද? පරිගණක ජාලයකදී පරිගණක වලට වෙන වශයෙන් IP ලිපින ලබා දීම අසීරුකාරී එක. ඒ දන්න අතන කම්පියුටර් 127ක් තිබ්බා. හැම එකටම අතින් ටයිප් කර 127ක් ගානක එපා වෙනවා. 127 නම් අවුලක් නැහැ කියමු පරිගණක 500ක් විතර කියලා හිතන්නකෝ.
තනි තනියම ගහන එක හරි කරදරයි. එතකොට මේ කරදර වැඩේට අපි එක පුද්ගලයෙකුපත් කරනවා. නිකන් හිතන්න ලොකු ස්ටෝර් එකක් තියෙනවා. අර බඩු ගබඩා කරලා තියෙන ලොකු තැනක් තියෙනවා. ඔන්න ඔය ලොකු තැනේ පරිගණක දැන් තියෙනවා සෝරි ලොකු තැනේ බඩු තියෙනවා බඩු සෑහෙන බඩු ගොඩක් තියෙනවා. එතකොට මේ බඩු වලට එකින් එකට බිල් දාන එක මේ අදාළ මැනේජර් කරන්න ටිකක් අමාරුයි. එතකොට මැනේජර් මොකද කරන්නේ? මේ වෙනුවෙන් වැදගත් පුද්ගලයෙක්ව පත් කරනවා. එතකොට එයා තමයි මේ හැම වැඩම කරන්නේ. අන්න ඒ වැදගත් පුද්ගලයා තමයි මේ DHCP සර්වර් එක කියලා අපි අදහස් කරන්නේ. හරිද? මෙයා මොකද කරන්නේ? අලුත් පරිගණකයක් ආවට පස්සේ එයාව අඳුර ගන්නවා. එයාට ඊට පස්සේ මැසේජ් එකක් දානවා මෙයා පරිගණකයක්ද කියලා. ඊට පස්සේ මේ පරිගණකය ඔන්න IP ලිපිනයක් ඉල්ල ගන්නවා. එතකොට IP ලිපිනේ DHCP සර්වර් එකෙන් ලබා දෙනවා. IP ලිපින පවරා දීම අසීරුකාරයගේ DHCP සර්වර් හරහා පරිගණකය වෙතට ගතික ලෙස IP ලිපින ලබා දීම සිදු කරනවා. අලුත් පරිගණකයක් ආවද දැන් ලිස්ට් එකේ ඉන්නේ ඊළඟට තියෙන අංකය මොකද්ද වෙලව ටික්ස් කරලා දුන්නා. ටයිප් කර කර එහෙම දඟලන්න ඕන වෙන්නේ නැහැ. පරිගණකයක් අයින් කරා නම් මොකද වෙන්නේ පරිගණක ජාලේ? අදාළ පරිගණකය බැලුවා, එතන ලිපිනය බැලුවා, ඒ ලිපිනේ හිස් කරා. ඒක ඊට පස්සේ තව කාට හරි දෙන්න පුළුවන්. හරිද? ඔන්න ඕක තමයි DHCP සර්වර් එකේදී අපි කරන්නේ. මොකද කරන්නේ? ගතික ලෙස IP ලිපින පවරා දීම. ඔන්න highlight එකක් තියෙනවා නම් කියන්න. ලියා ගන්න DHCP සර්වර් හරහා පරිගණක වෙත ගතික ලෙස IP ලිපින පවරා දීම සිදු කරයි. මෙන්න මේ ටික highlight කරගන්න. එතන ගතික ලෙස IP ලිපින පවරා දීම සිදු කරයි. ඔන්න ඕක තමයි DHCP සර්වර් එකෙන් කරන්නේ. හරිද? හරි. ඊට පස්සේ domain server එහෙම නැත්නම් domain name server DNS server කියලා කියනවා. domain name එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකකට. අපි link එකක් ගත්තොත් එහෙම මෙන්න මේ drive.google.com කියලා තියෙනව නේද? මෙන්න මේක තමයි server එක. මොකද්ද මේකේ username එකනේ මොකද්ද? කොයි එක? domain name එක. sorry. domain name එකට තමයි අපි මේ කියන්නේ. එතකොට මේ domain name එකෙන් අපිට ලිපිනයක් අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. Google drive.google.com කියන එකෙන් මේක drive එක Google drive එක කියලා අපිට අඳුර ගන්න පුළුවන්. හිතන්න ඔයාලගේ ස්කූල් එක කියලා. නිකන් හිතන්න අපි හිතමුකෝ නිකන් central එකට ගහලා තියෙනවා කියලා. මාවතම central college.lk. ඒක තමයි server name එක විදිහට අපි අදහස් කරන්නේ. sorry. මේ domain name එක විදිහට. එතකොට මේ DNS සර්වර් එකේදී කරන්නේ මොකද්ද? මෙන්න මේ domain ලිපින ඒ කියන්නේ ගබඩා කරලා තියාගන්න එක තමයි මෙන්න මේකෙදී කරන්නේ. ප්‍රායෝගික IP ලිපිනයක්. ඒතර අපිට මේ link එකට IP ලිපිනයක් කරා යන්නත් පුළුවන්. domain name එක ගහලා යන්නත් පුළුවන්. හරිද? Google එකේ තියෙන 888ද මන්ද? හැම එකටම IP ලිපිනයක් තියෙන හැම වෙබ්සයිට් එකකටම. නිකන් domain එක කරම. එහෙම ගහලා යනකොට අපිට domain name එක google.com එහෙම නැත්නම් drive.com එහෙම නැත්නම් අපි හිතමුකෝ aliexpress.com මොකක් හරි. හරිද? අන්න එහෙම ගහලා යන එක ලේසියි. ඒක පාලනය කරන්නේ කවුද? වසම් නාමයකට අදාළ IP ලිපින සොයා ගැනීම සඳහා DNS සර්වර් භාවිතා කරනවා. අර IP ලිපිනයකින් යන්න අමාරුයි නම් අපි යන්නේ domain name එක හරහා. domain name එකෙන් අපි කියනවා මෙන්න මේ domain name එක අයිති වෙන්නේ මෙන්න මේ IP ලිපිනයට කියලා. හරවල යවන කෙනා අදාළ ලිපිනයට යවන කෙනා තමයි මේ DNS සර්වර් එක කියලා කියන්නේ. මේවා කියවලා බලන්න. හරිද? ඊළඟට තියෙනවා DMS demilitarized zone. මේ කියලා කියන්නේ මේකට අපි සිංහලෙන් කියන යුද මුක්ත කලාපය කියලා. ඕන ලියා ගන්න. මේකට කියනවා යුද මුක්ත කලාපය. ඔන්න මේ යුද මුක්ත කලාපය කරන්නේ ඉන්ටර්නෙට් එක හරහා අපිට මොකක් හරි වෙබ්සයිට් එකකට යන්න පුළුවන්. හරිද? ෆයර්වෝල් එකක් තියෙනවා. ෆයර්වෝල් එකෙන් කරන්නේ මොකද්ද? මේකෙන් කරන්නේ ගිනි පවුර කියලා තමයි කියන්නේ. ගිනි පවුර කියලා කියන්නේ මේකෙන් එන අනවශ්‍ය දේවල් අවශ්‍ය දෙයක් නම් මෙතනට යවනවා. මේකෙන් එන්නේ අනවශ්‍ය දෙයක් නම් මැල්වෙයා එකක් නම් වෛරස් එකක් නම් ෆයර්වෝල් එකේ වැදිලා ආපහු ඒක ආපු දිහාටම යනවා. හරිද? ඒ කියන්නේ ගිනි ගන්න පවුරක් කියලා හිතන්නකෝ. වැරදි දේවල් විනාශ වෙලා යනවා. හොඳ දේවල් ඉතලත් තියා ගන්නවා වගේ දෙයක්. හරිද? එතකොට මෙන්න මේක තියෙන්නේ මේ demilitary DMZ එකේදී වෙන්නේ බාහිර පුද්ගලයන්ට ප්‍රවේශ විය හැකි යුද මුක්ත කලාපයක් තියෙනවා. හරිද? මේක යන්න පුළුවන් users ලාට විතරයි. මොන වෙබ්සයිට් එකකට ගියා users ලාට යන්න පුළුවන් කොටසක් තියෙනවා.
යුද මුක්ත කලාපයේදී නම් ඒකට පිටිපස්සෙන් අභ්‍යන්තර ජාලය සේවකයන්ට විතරක් සම්බන්ධ වෙන්න පුළුවන් වෙනම ජාලයක් තියෙනවා. එතකොට මෙන්න මේ ජාල දෙක වෙන් කරලා තියන්නේ මෙන්න මේ internal firewall එකෙන්. හරිද? යූසර් කෙනෙකුට ඔය පිටිපස්සේ ජාලයට යන්න බෑ. ඒක secure කරලා තියෙන්නේ. ඒක තමයි වැදගත් තොරතුරු තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි මේ DMZ කියන එකේදී වෙන වැඩේ. හරිද? මම හිතන්නේ මෙච්චරයි තියරි පාර්ට් එක කර තියෙන්නේ.